අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ 1992දී කොලම්බස් ඇතුළු පිරිස ඇමරිකාවට යනකම්ම එහෙ හිටපු ආදිවාසීන්ට ඔය හෙම්බිරිස්සාව උණ වගේ ලෙඩ හැදිලම නැහැ කියලා. වර්ජින් සොයිල් හෙවත් කන්‍යාපස කියලා තමයි මේ මතයට කිව්වේ. ඒ කියන්නේ යුරෝපියන් ආවම තමයි අලුත් ලෙඩවලට ඔරොත්තු දෙන්න බැරිව ලක්ෂ ගණන් ආදිවාසීන් මැරුණ කියන එක. හැබැයි අලුත්ම සොයාගැනීම් වලින් ඔප්පු වෙලා තියෙනවා ඒක පට්ටපල් බොරුවක් කියලා. මේ හැම දේම වෙනස් වුණේ බොලිවියාවේ තිබ්බ අවුරුදු 700ක් පරණ මමියක දතක් නිසායි. මේ දත ඇතුලේ තිබිලා පරණ බැක්ටීරියාවක DNA හම්බ වුණා. ඒ තමයි ස්ට්‍රෙප්ටොකොකස් පයොජීනස්. සරලම කිව්වොත් උගුරේ අමාරුව රත ගාය වගේ ලෙඩ හදන බැක්ටීරියාවක්. ඒ කියන්නේ කොලම්බස් ඇමරිකාවට අඩිය තියන්න අවුරුදු 100කට කලින් මේ ලෙඩේ එහෙ තිබිලා තියෙනවා. අවුරුදු 700ක් පරණ DNA කෑලි වලින් මුළු බැක්ටීරියාවම ආයෙ මවන්න විද්‍යාඥයන්ට පුළුවන් වුණා. ඒකට පාවිච්චි කළේ ඩු නොවෝ ඇසෙම්බලි කියන ක්‍රමය. ඒ කියන්නේ අලුත් බැක්ටීරියා එක්ක සසදන්නේ නැතුව අර පරණ කෑලි ටික විතරක් අරන් අලුතෙන්ම මේ බැක්ටීරියාවේ සිතෙම ඇඳ වගේ වැඩක්. මේකෙන් තේරුනේ ඒ කාලේ තිබ්බ බැක්ටීරියාව මොන වගේද කියලා. මේ බැක්ටීරියාවේ DNA වල වෙනස්කම් බලනකොට විද්‍යාඥයන්ට පෙනුණා මේක අවුරුදු 5000ක් විතර පරණයි කියලා. ඒ කාලේ තමයි මිනිස්සු එක තැන පදිංචි වෙලා ගොවිතැන් කරන්න ගත්තේ. මිනිස්සු වැඩිපුර එකට ජීවත් වෙද්දි සහ සතුන් ඇති කරන්න ගත්තම තමයි මේ වගේ ලෙඩ වේගයෙන් පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ. මේ පරණ බැක්ටීරියාව ගොඩාක් භයානක වුණත් දැනට තියෙන බැක්ටීරියාවල තියෙන සමහර විෂ වර්ග ඒකේ තිබ්බේ නැහැ. ඒ කියන්නේ කාලයක් එක්ක අපේ ඇඟේ තියෙන පේශක්තිකරණ පද්ධතියයි බැක්ටීරියාවයි අතර ලොකු යුද්ධයක් ගිහින් තියෙනවා. අපේ ඇඟ ලෙඩේට හැඩගැහෙද්දි බැක්ටීරියාව තවත් සැර විෂ වර්ග හදාගෙන තියෙනවා. දැන් ප්‍රශ්නේ මේකයි. යුරෝපියන් එන්න කලින් මේ බැක්ටීරියාව ඇමරිකාවට ආවේ කොහොමද? විද්‍යාඥයෝ කියන්නේ මීට අවුරුදු 15000කට කලින් මිනිස්සු ආසියාවේ ඉඳන් ඇමරිකාවට පයින්ම යනකොට මේ බැක්ටීරියාව ඒ මිනිස්සුන්ගේ ඇඟවල් ඇතුලේම ඇමරිකාවට ගියා කියලා. කොටින්ම කිව්වොත් ඇමරිකාවේ ආදිවාසීන් කියන්නේ ලෝකේ හුදකලා වෙලා හිටපු ලෙඩවලට බය පිරිසක් නෙවෙයි. දහස් ගණන් අවුරුදු තිස්සේ ඔවුන් මේ ලෙඩ එක්ක සටන් කරමින් ජීවත් වුණු පිරිසක්. මේ පර්යේෂණය නිකම්ම දත්ත එකතු කිරීමක් නෙවෙයි. අවුරුදු 700ක් පරණ මල සිරුරකින් කොටස් ගන්නකොට ඒ රටේ සංස්කෘතියට සහ ආගමික විශ්වාසවලට ගරු කරන්න ඕනේ. මේකෙදි භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව කියන අංශ තුනම එකතු වුණා. බොලිවියානු රජයත් එක්ක එකතු වෙලා ඒ රටේ උරුමයන්ට හානියක් නොවන විදිහට තමයි මේ වැඩේ කළේ. ඒ වගේම මේවා දත්ත විතරක් නෙවෙයි. යම් පිරිසකගේ මුතුන් මිත්තන්ගේ ශරීර කියන එකත් විද්‍යාඥයෝ අමතක කළේ නැහැ. දැන් ඔයාට හිතන්න පුළුවන් ඕක අපිට මොකටද කියලා. මෙන්න මෙතනයි වැදගත්ම දේ තියෙන්නේ. 2022 ඉඳන් ලෝකයේ පුරාම ආයෙත් මේ ගෲප් A ස්ට්‍රෙප් කියන ලෙඩේ දානුවට පැතිරෙන්න පටන් අරන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේක ලොකු තර්ජනයක්. අපේ ශ්‍රී ලංකාව වගේ රටවලට මේක ගොඩක් වැදගත්. මොකද මේ බැක්ටීරියාව නිසා හැදෙන උගුරේ අමාරුවට හරියන බෙහෙත් ගත්තේ නැත්නම් ඒකේ රුමැටික් හෘද රෝගී හැදෙන්න පුළුවන්. ලෝකයේ දරුවන් අතර මේ රෝගය තවමත් තියෙනවා. අවුරුදු 700ක් තිස්සේ මේ බැක්ටීරියාවේ වෙනස් නොවී තියෙන DNA කොටස් මොනවද කියලා මේ පර්යේෂණයෙන් හොයාගත්තා. ඒ කියන්නේ අනාගතයේදී මේ ලෙඩේට එන්නතක් හදනකොට ඒ වෙනස් නොවන කොටස් වලට පහර දෙන විදිහට එන්නත හැදුවොත් බැක්ටීරියාවට ඒකෙන් බේරෙන්න බෑ. බොලිවියාවෙන් හම්බ වුණු ඒ එක දතක් මුළු ලෝක ඉතිහාසයම වෙනස් කළා. 1492කට කලින් ඇමරිකාව කියන්නේ ලෙඩ රෝග නැති හුදකලා පාරාදීසයක් නෙවෙයි. ඔවුන් දහස් ගණන් අවුරුදු තිස්සේ ලෝකයේ අනෙක් මිනිස්සු වගේම මේ ලෙඩ එක්ක පොරබදිමින් ඒවාට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහෙමින් හිටපු ශක්තිමත් පිරිසක්.
අන්තිමට කියන්න තියෙන්නේ ඒ පුංචි දත ඇතුලේ අවුරුදු 700ක් හැංගිලා තිබුණේ නිකම්ම බැක්ටීරියාවක DNA විතරක් නෙවෙයි. ඒක ඇතුලේ තිබුණේ අපේ මුතුන් මිත්තන් ලෙඩ රෝග එක්ක කරපු මහා සටනක කතාවයි. අද අපි ඒ කතාව කියවන්න දන්නවා. ඒ වගේම ඒකෙන් අපේ අනාගතය බේරගන්නත් අපිට පුළුවන් වේවි.